ඉන්දියා ප්‍රාන්තයෙන් නවුත්පාදන ව්‍යාපාර සහ තාක්ෂණික සමාගම් සඳහා විශාල ආයෝජනයක් සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ආර්ථික වර්ධන සහ රැකියා අමාත්‍ය ඩැනි පියර්සන් ප්‍රකාශ කළේ $1 මිලියන 75ක මුදලක් වාග්දාන අරමුදල් 5ක් සඳහා ආයෝජනය කරන බවයි. ඉන්න ආයෝජන 5 යටතට දේශගුණික තාක්ෂණය, සෞඛ්‍ය සහ ජීව විද්‍යාව, ඉහළ තාක්ෂණික ව්‍යාපාර සහ ෆිමේල් ෆවුන්ඩර්ස් අයත් වෙනවා. මෙම ආයෝජනය බ්‍රේක්ත්‍රූ වික්ටෝරියා මගින් සිදුවන අතර මේත අයත් ව්‍යාපාර අතර වයිසන්ට් වෙන්චර්ස් ෆන්ඩ් 2 සහ සින්තසිස් බයෝ වෙන්චර්ස් ෆන්ඩ් 1 විශේෂ ස්ථානයක් ගන්නා බවයි වාර්තා වන්නේ. තවද අරමුදලක් වන ස්කේල් වෙන්චර්ස් ෆන්ඩ් 1 කාන්තා ව්‍යාපාරිකින් සඳහා මුදල් ලබා දීමට එකගත් වූ පළ කර තිබෙනවා. එලින්ම ගැලීලියෝ වෙන්චර්ස් ෆන්ඩ් 2 නව තාක්ෂණික ව්‍යාපාරිකයන්ට ආරම්භක අධීරයේ ආධාර ලබා දීමට සූදානම් වනවා. තවද ඒවයි පාතනෙන් ආයතනයේ නිල වාර්තාවකට අනුව මෙම බ්‍රේක්ත්‍රූ වික්ටෝරියා ආයෝජන මූල්‍ය තොගය 2035 වන විට වික්ටෝරියා ආර්ථිකයට $5.3 බිලියන එක් කරන බවද සඳහන්.